ඔබතුමා හිතන විදිහට සාමාන්‍ය ඔබතුමාගේ නම්බරේ සේව් අන්තිම සේව් කරලා තියෙන්නේ නැත්තේ කොයි විදිහටද? සෙව්වන්තිගේ ෆෝන් එක චෙක් කරපු අයගෙන් තමයි අහන්න ඕනේ. මොකද දැන් මට පේන විදිහට ඒ ෆෝන් එක ගොඩාක් අය චෙක් කරන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් අය චෙක් කරලා කොහොමද සේව් කරලා තියෙන්නේ කියලා බලලා කිව්වොත් හොඳයි. මගේ රාජපක්ෂ නාමල් එහෙම නිකන් ඔබට පාර්ලිමේන්තුවේ නිකන් ඇහුණ නම් ටිකක් කියනවා අපේ කවුද මහින්ද ජයසිංහ මහත්තයා. මොකද ඒ ෆෝන් වල එහෙම තියෙන මගේ රාජපක්ෂ කිව්වම පොඩි වෙන එකක් තියෙන එක නිකන් අර අපි නිකන් රාජපක්ෂ හරි මිස්ටර් රාජපක්ෂ වගේ නිකන් කියවන ඔක සාමාන්‍ය සාධාරණයි. මගේ කිව්වම අර නිකන් හද පතුලින්ම ඇවිල්ලා ඒක සේව් කරගෙන කරන්න ඕන හැම දෙයකම සපෝට් එක දෙන බොක්කෙන් සපෝට් එක දෙනවටනේ මගේ රාජපක්ෂ කියන සාමාන්‍ය. කවුද තාත්තද පුතාද කවුද? නෑ ඉතින් එතුමාට කොහොමත් රාජපක්ෂ නාමල් කියන ඒවා හීනෙනුත් පේනවා. ඒ හින්දා මගේ රාජපක්ෂ මගේ නාමල් කියලා හීනෙන් නැගිටද කියන මන් දන්නේ නෑ. හැබැයි ඒක එතුමාම තමයි දන්නේ හීනෙන් මොන රාජපක්ෂවද පේන්නේ කියලා. මේ දවස්වල නාමල්ව පේන බව නම් දැනෙනවා එතුමා කතා කරන විදියෙන්. හැබැයි ඉතින් එතුමාගේ පක්ෂෙත් ඉන්නවා නාමල් කරුණාරත්න කියලා කෙනෙක්. ඒ නාමල්ද දන්නෙත් නෑ. නේද? ඉතින් මොකද හැබැයි ඉතින් මම එක පැත්තකින් සතුටු වෙනවා. මොකද නාමල් නම දැක්ක ගමන් මාව මතක් වෙන එක. මොකද කැබිනට් එකේ නැත්තම් තමන්ගේ අමාත්‍ය මණ්ඩලේ ඉන්න නාමල්ලත් අමතක වෙලා විපක්ෂින නාමල්ල මතක් වෙනවා කියන එකත් ලොකු දෙයක්. සහ ඉතින් ඔය මගේ පණ මගේ ආදරේ මගේ කියලා සාමාන්‍යයෙන් ඉතින් ඔය ගෑල් ළමයි පිරිමි ළමයි මල් කඩන කාලේ නැත්නම් අපේ භාෂාවෙන් මල් කඩනවා කියලා පෙම්බඳින කාලේ තමයි සේව් කරලා තියෙන්නේ. ඉතින් එහෙම නම්බරයක් එයා දැක්කත් දන්නෙත් නෑ. සමහරක් වෙලාවට ගෑල් ළමයි නම් පිට ළමයි කියලා මින් සේව් කරලා වෙන්නත් පුළුවන් අපිත් කරනවා සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ. අපි ඒ කරපු කාලේ පැන්නනේ. දැන් මම ලිමිනිගේ නම් විතරයි සේව් කරන් ඉන්නේ. අපි දකිනවා මේ ඔබතුමා එහෙම ෂෝට ගහගෙන පාරි දුවනවා වැල්ලේ දඟලනවා බෝලා ගහනවා රිස්ක් එකක් නැද්ද? ඉතින් මේ රටේ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න රටේ නායකයාට ජනාධිපතිවරයාට ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඉතින් අපි දැක්ක අතිගව ජනාධිපතිතුමාත් ෂෝට ගහගෙන රේල් පාරක් දිගේ ඇවිදිනවා. හැබැයි ආරක්ෂකයෝත් අරගෙන ගියා. මේක හොඳයි. මොකද ජනාධිපතිවරයා ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුරවැසිය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ඒක නාම රාජපක්ෂද තවත් පුරවැසියෙක්ද කියන කාරණේ නෙවෙයි. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තොත් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් ලිඛිතව පොලිස්පතිවරයාට දන්වලා තියෙනවා තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔහුට විරුද්ධව නඩු තියනවද නැද්ද කියන කාරණේ නෙවෙයි. එහෙනම් ඉතින් ওই සංවිධානාත්මක අපරාධකරුවන් කියන පුද්ගලයන්ට පාරවල් වහලා දැඩි ආරක්ෂාව දීලා එකගෙන යන්නේ. ඒ උන්ගේ ජීවිතය ආරක්ෂා කරන ආණ්ඩුවට වගකීමක් තියෙන නිසා. හැබැයි ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂයන් නියෝජනය කරමින් සභාපතිවරයා විදිහට පත් වෙලා ඉන්නකොට ඔහුගේ ජීවිතේට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා පොලිස්පතිවරයා දැනුවත් කරාම ඇයි ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවුනේ? ඔය ආකාරයටම තමයි පාස්කුවිද ප්‍රහාරයේ වෙලාවෙත් බුද්ධ්‍යංශ වාර්තා මගේ හැරියේ. ඔය විදිහටම තමයි අර වරායට ආපු කන්ටේනර් දෙක ඇමරිකානු බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් වරායෙන් පැන්නුවේ. ඉතින් මේ ආණ්ඩුව එක පැත්තකින් Tamanට ලැබෙන බුද්ධ්‍යංශ වාර්තා මගහරිනවා සහ තමන්ගේ දේශපාලන උවමනාව ඉෂ්ට කරගන්න තමන්ගේ අවශ්‍ය පුද්ගලයන්ගේ ජීවිත අනාරක්ෂිත කරන්න කටයුතු කරනවා. ඉතින් අපිට තියෙන සැකේ දැන් රාජ්‍ය අනුග්‍රහය යටතේ සංවිධානාත්මක අපරාධ මෙහෙවනවද නැද්ද කියන කාරණේ. බැලු බැලමටම ආණ්ඩුව කලබල වෙලා තියෙන විදියට. ආණ්ඩුවනේ කලබල වෙලා තියෙන්නේ. නැත්තම් ඩෑන් ප්‍රේසාද් ඝාතනයට ලක් වෙච්ච වෙලාවේ මරණ වාර්තා වෙන්න කලින් විශේෂ අමාත්‍යවරයා ඇවිල්ලා කියන්නේ නැහනේ මේ වෙනත් කාරණයක්. ඔහු කන්ටේනර් 323 පිළිබඳව පොලිසිය පැමිණිලා දාපු පළවෙනි කෙනා. බෙව් ඝාතනයට ලක් වුණා. හැබැයි ඒ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආපු වාර්තාවෙත් මේකේ ආයුධ මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒ පිළිබඳව පැමිණිලා දාපු පළවෙනි පුද්ගලයා ඝාතනය කරා. ඒ වෙලාවෙත් අමාත්‍යවරයා ඇවිල්ලා ඔය වගේම කතාවක් තමයි කිව්වේ. දැන් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් මහජන දිනේ වෙලාවේ මේ මිනිස්සු හම්බෙලා තමන්ගේ බල ප්‍රදේශයේ ඉන්න අයට උදව් කරන්න වාඩි වෙලා කටයුතු නිලධාරීන් එක්ක කටයුතු කරන වෙලාවේ සභාව අස්සට ඇවිල්ලා වෙඩි තියලනවා. ඒ වෙලාවෙත් කොහොමද තුවක්කුවක් අරන් ආවේ? කොහොමද මේ සිද්ධිය සැලසුම් කරේ? සභාවට පොලිස් ආරක්ෂාව දීලා තිබ්බද? ප්‍රාදේශ සභාවේ ආරක්ෂාවක් තිබ්බද? මේ කාරණා හොයන්න කලින් විශේෂ බාර ඇමතිවරයා කලබල වෙලා මේක සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ක්‍රියාකාරාපයක් කියලා ක්‍රියාදාමයක් කියලා ඒක වෙන පැත්තකට ලව් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේකේ බැලූ බැල්මට ආණ්ඩුව විසින් පෝෂණය වෙන ආණ්ඩුව විසින් මෙහෙවන ආණ්ඩුව විසින් ආරක්ෂා කරන වගේම ආණ්ඩුවේ දේශපාලන රැකවරණය ගන්න පොලිසිය ඉහළ නිලධාරීන් වගේම සංවිධානාත්මක අපරාධ කරුවොත් ඉන්නවද නැද්ද කියන සැකේ පහළ වෙනවා. මම ඊයේ පෙරේද කීප දෙනෙක්ගෙන් මේක ඇහුවා. ඔබතුමා සාමාන්‍ය මම උනොස් කියලා මම කියනවා. ඔබතුමා කරන්න ඕන කුළු බිස්නස් උත් කළා. කරන්න ඕන ජඩ වැඩ ගම් සියල්ලමත් කළා මහර වැඩ සේරම කළා. අවසාන මොහොතේ
මට ආරක්ෂාව දෙන්න කියන එක සාධාරණයිද රජෙන්? මට පොලිස් ආරක්ෂාව දෙන්න කියන එක සාධාරණයිද? ඔය කියන කිසිම පුද්ගලයෙක් අධිකරණයේ වරදකරු වෙලා නැහැ. ඔහුට යම් දඩුවමක් ලැබිලා තියෙනවා නම් අත්හිටු සිර දඬුවමක් ඒ සිර දඬුවම උට ලැබිලා තියෙනවා. හැබැයි අනිත් චෝදනා උට එල්ල වෙලා තියෙනවා. ඉතින් අධිකරණයේ තුලින් වරදකරු වෙලා නැහැ. ඔය තර්කෙම එහෙනම් අනිත් සංවිධානාත්මක අපරාධකරුවන්ටත් ලැබෙන්න ඕනේ. දැන් ඔය කියන විදියට දැන් මේ ආණ්ඩුව කියන විදියට මේ පුද්ගලයා සතුව රහස්‍ය තොරතුරු තියෙනවා නම් ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් නම් ඔය කියන විදියට ඔහු දේශපාලන රැකවරණය ගත්තු කෙනෙක් නම් ඔහුගේ ජීවිතය ආරක්ෂා කරලා ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට ආණ්ඩුවට වගකීමක් තිබ්බා. හැබැයි ඔහුගේ ජීවිතය ආරක්ෂා නොකර දැන දැනත් මැරෙන්න ඇරියා කියන්නේ ආණ්ඩුව ඔහුගේ ජීවිතය නැති කරන්න උත්සාහ කරා කියන කාරණය. එහෙම නැත්නම් මේ වගකිය යුතු ආණ්ඩුවක් නම් මේ වගකිය යුතු ආණ්ඩුවට ඔතරම් තොරතුරු තිබ්බනම් මොහු සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධයි කියලා ආණ්ඩුවට කරන්න තිබ්බේ ඔහුගේ ජීවිතය ආරක්ෂා කරලා ඔහු දන්න තොරතුරු ටික ගන්න එක. ඉතින් ඔහු දන්න තොරතුරු ටික වැළලී යන්න උත්සාහ කරේ ඔහු මොන ආණ්ඩුව මොන පක්ෂයකද සම්බන්ධය එම සම්බන්ධ නම් කාත් එක්ක සම්බන්ධ කියන ප්‍රශ්නෙත් තියෙනවා. දැන් මේ සජිවේ UMP එක ගමනක යනවා. පොහොට්ටුව එහෙම එකක් පේන්නේ නැහැ. ඔය කියන අපි පෞගිය කාලේ එකතු වෙලා කරන එක සමහරට සිහින දකින්න වෙන්න පුළුවන්. එක්කෝ මේක දැන් අපි පොඩ්ඩක් මේක ෆෝම් වෙලා එනවා පොඩ්ඩක් ඉන්න ඒ වගේ අදහසින්ද කියන්නේ. අර එකතු වීම ඔබතුමාලට බලපෑමක් නැද්ද මේ බැලුවහම? කිසිම බලපෑමක් නැහැ. ඉතින් මම එදත් විශ්වාස කරපු දෙයක් තමයි මම ගිය ජනාධිපතිවරණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් හිටපු සජිත් ප්‍රේමදාස එදා හිටපු අපේක්ෂකතුමාටත් සඳහන් කරේ ඒ දෙන්න එකතු වෙන්න ඕනේ කියන කාරණේ. ඉතින් මම අදත් විශ්වාස කරනවා ඒ දෙන්න එකතු වෙන්න ඕනේ. යාළ වෙන දේශපාලන බලවේගයක් අපි වෙන දේශපාලන බලවේගයක්. අපි දෙගොල්ලෝ එකතු වෙනවා නම් එය දේශපාලන අරමුණකින් නෙවෙයි පොදු ප්‍රතිපත්තිමය කාරණයක් මත එකක වෙන්න ඕනේ. හැබැයි එක්සත් ජාතික පක්ෂයටයි සංවිධාන බලවේගයටයි දේශපාලන කාරණයක් මත එකතු වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා එයා එකතු වීම රටේ දේශපාලනයට හොඳයි. ඉතින් එහෙම එකතු වුණා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ දේශපාලනය අපි රටේ ජනතාව එක්ක අපේ ප්‍රතිපත්ති විශ්වාස කරන අයත් එක්ක අපි අපේ ගමන යනවා.